මේ වර්තමාන කාලයේ පින්විතනේ අපි පුරුදු වෙලා තියෙන හැමතිස්සෙම තව කෙනෙක් ලැබුව දෙයක් කරගන්න. අපිට කරන්න පුළුවන් පුංචි දෙයක් තියෙනවා නම් ඒක කරලා තව කෙනෙක් ලැබුව ඊටු ටික කරගන්න තමයි පින්විතනේ අපි හැමතිස්සෙම බලන්නේ. තමන්ගේ වත්තේ පිටියේ දෙයක් කරගන්න ඇති බොහොම අඩු ප්‍රමාණයක්. ඒතර මොනවා හරි දෙයක්. තමන්ගේ මොකක් හරි තමන් විසින් කරන රැකියාවක්. මම තමන් විසින් කරන කියන්නේ තමන්ගේ ජීවිකාව සම්පූර්ණයෙන්ම තමන් අරයි යන රැකියාවල්. හැමෝම මොනවා හරි කරනවා තමයි හම්බ කරගන්නේ. ඔහම අතලොස්සක් ඉන්නේ පින්විතනේ. අනිත් අය ඔක්කොම වැඩි හරියක් අපි පුරුදු වෙලා තියෙන්නේ පින්විතනේ. අපි දන්න දේෙන් ඉහෙලට ගියා, එක සෙක්ෂන් එකකින් එහලට ගියා. ඊටු ටික ඔක්කොම අනිත් අය ලව්ව කරගන්න. එතන අපි දන්න දේ කරනකොට පින්විතනේ ඒකට ටිකක් වැඩිපුර දේවල් හම්බ වෙනවා. වැඩිපුර සල්ලි හම්බ වෙනවා. ඒ සල්ලි ටික පාවිච්චි කරලා වටේ ඉන්න අයගෙන් දේවල් කරගන්න. ඒක නිසා තමයි පින්විතනේ අද කිසිම ආකාරයක සාර්ථක මිනිස්සෙක් ලෝකෙට බිහි වෙන්නේ නැත්තේ. බොහොම අඩුයි සාර්ථක මිනිස්සු ලෝකෙට බිහි වෙනවා. ඔබ බලන්න සාර්ථක මිනිස්සුන්ගේ දිහා. එතකොට ඔබට තේරෙයි පින්විතනේ මොකක් හරි දෙයකින් සාර්ථක මිනිස්සෙගේ ජීවිතය දිහා බලන්න. එතකොට ඔබට තේරෙයි පින්විතනේ මේ මිනිස්සගේ ජීවිතේ එක පැත්තක් තියෙනවා සාර්ථක, අනික හැම පැත්තක්ම ෆේල් කියලා. ඕනනම් බලන්න ඕනේ මිනිස්සගේ ජීවිතය අරන්. ලෝකෙින් ලොකම සල්ලිකාරයෙක් ඉඳලා ලොකම උගතගෙන් ඉඳලා සයන්ටිස්ට්ලාගෙන් ඉඳලා ඔය ඕන කෙනෙක් දිහා බලන්න පින්විතනේ ඔබට පෙයි මේ එක පැත්තක්. ඒ කියන්නේ මේ අතේ ඇඟිලි ටික ඉතින් මෙහෙම තියෙන්න බෑ පින්විතනේ. ඔය ගානටම සමාන නැහැ තියෙන මේ මෙහෙම තියෙන්නේ. මේම එකක් පටන් අරන් මෙහෙම තියෙන පින්විතනේ. බැලුවොත් එහෙම පින්විතනේ පෞල් ජීවිතේ සාර්ථක නැහැ. ඒ කියන්නේ හෙවත් බිරිඳ කියන කෙනා ඒක ස්වාමි පුරුෂයා සතුටින් නෙමෙයි ඉන්නේ මේ මනුස්සයත් එක්ක. එහෙම නැත්නම් දරුවෝ සතුටින් නෙමෙයි ඉන්නේ. එහෙම දරුවෝ යහපත් මානසිකත්වයක නැහැ. එහෙම නැත්නම් පින්විතනේ සමාජයෙන් ගැරහුමට ලක් වෙන මිනිස්සෙක්. එහෙමත් නැත්නම් පින්විතනේ උගත්කමක් මොකුත් නැහැ. එහෙමත් නැත්නම් සල්ලි භාගේ නැහැ. තව පැත්තක් තියෙනවා සල්ලි භාගේ නැහැ. එහෙමත් නැත්නම් ආධ්‍යාත්මික පරිසරයක් ඇත්තෙම නැහැ. පිනක් දහමක් කියන එකක් කළම නැහැ. ඔන්න ඔය විදිහට පින්විතනේ විවිධාකාරයෙන් මේ මිනිස්සු අර මේ පුරුදු වෙලා තියෙන ක්‍රමවේදයට අනුව මොනවා හරි ටිකක් හම්බ කරගෙන පින්විතනේ අනිත් අය ලව්ව ඊටු ටික කරගන්න වැඩපිළිවෙලටපත් වෙලා ඉන්නවා. ඔන්න ඔය වැඩපිළිවෙලටපත් වෙලා ඉන්න නිසා පින්විතනේ මේ හැම එකක්ම ওই විදිහට කරන්න තමයි බලාපොරොත්තු. ශ්‍රම විභජනය කරන්න. දැන් නිවන් දකින්න ගිහිල්ලා ශ්‍රම විභජනය කරන්න තමයි හදන්නේ පින්විතනේ. හාමුදුරන්ට බාර දෙනවා යම් කොටසක්. බුදුහාඳුරන් කාලේ එළුව හරක් ඕනේ තරම් හිටියා උන්වහන්සේ බර කියන තැන එකෙක්වත් නිවන් දැක්කේ නැහැ. මං කියන්නේ ඉතින් බුදුහාඳුරන්ගෙන් ඒක හම්බ වෙනවා නම් පින්විතනේ දැන් හරිනම් බුදුහාඳුරන්ගෙන්වත් පුළුවන් වෙන්නේ නැහැ. එහෙම කරන්න බෑ පින්විතනේ. මේක තනිකරම තමන්ගේ අතේ තියෙන රාජකාරිය. ඒකයි අපි ඔබට හැමදෙස්සෙම කියන්නේ පින්විතනේ තමන්ව කෙලින් කරගන්න. ඔබ හැමතිස්සෙම දිරි ගන්නන්නේ ඒකයි පින්විතනේ තමන් උදෙසා ජීවත් වෙන්න කියලා. දැන් මේ මෙච්චර කල් ජීවත් වෙන්නේ පින්විතනේ අර ඔබ හිතින් හදාගෙන ඒ හදාගත්ත මාන්නක්කාරකම් උදෙසා. ඒ මාන්නක්කාර චරිතය උදෙසා තමයි පින්විතනේ හැමතිස්සෙම ජීවත් වෙන්නේ. ඔබ හොඳට බලන්න ගිහලා අද ඔබේ ගෙදර ගියා නම් එහෙම පින්විතනේ ඒ ගෙදර තියෙන අස්සක් මුල්ලක් නෑ. තනිකරම අර මාන්නක්කාරයාගේ දේවල් තමයි ඔක්කොම තියෙන්නේ. ඔය හැම එකකින්ම බලන්න ඔබ අහහ බලන්න මේකෙන් කොච්චරද ජීවත් වෙන්න ඕනේ කියලා. බැංක් account එක දිහා බලලා අහන්න කොච්චරද මේකෙන් ජීවත් වෙන්න ඕනේ. ඔබ හැමතිස්සෙම දිරි ගන්නන්නේ ඒකයි පින්විතනේ තමන් උදෙසා ජීවත් වෙන්න කියලා. දැන් මේ මෙච්චර කල් ජීවත් වෙන්නේ පින්විතනේ අර ඔබ හිතින් හදාගෙන ඒ හදාගත්ත මාන්නක්කාරකම් උදෙසා. ඒ මාන්නක්කාර චරිතය උදෙසා තමයි පින්විතනේ හැමතිස්සෙම ජීවත් වෙන්නේ. ඔබ හොඳට බලන්න ගිහලා අද ඔබේ ගෙදර ගියා නම් එහෙම පින්විතනේ ඒ ගෙදර තියෙන අස්සක් මුල්ලක් නෑ. තනිකරම අර මාන්නක්කාරයාගේ දේවල් තමයි ඔක්කොම තියෙන්නේ. ඔය හැම එකකින්ම බලන්න ඔබ අහහ බලන්න මේකෙන් කොච්චරද ජීවත් වෙන්න ඕනේ කියලා. බැංක් account එක දිහා බලලා අහන්න කොච්චරද මේකෙන් ජීවත් වෙන්න ඕනේ. තමන්ගේ පඩිය දිහා බලලා අහන්න කොච්චරද ජීවත් වෙන්න ඕනේ. එතන මෙතන ඇති ඉහළට ඉගෙන ගත්ත කෙනෙක්. එයාට ලක්ෂ 5ක් හම්බ වෙනවා ඉතින් මාසෙකට. ඒ හැබැයි ඉගෙන ගත්ත අවුරුදු 28ක් තිස්සේම ඉගෙන ගත්තා. PhD එකකුත් අරගෙන දැන් ලක්ෂ 5ක් මාසෙට පඩි හැම. රුපියල් 50000ක් තිබ්බනම් ඇති ජීවත් වෙන්න. නමුත් අර අවුරුදු 28 ඒක නා කැප කළා පින්වතුනි ඔය රුපියල් 50 ඔය ලක්ෂ 5 කියන එක දැන් හම්බ කරන්නේ. කාටවත් නිකන් සල්ලි හම්බෙන්නේ නැහැ. හැම මොනවා හරි කැපකිරීමක් කළා තමයි සල්ලි හම්බෙන්නේ. එතකොට ලක්ෂ 5ක් හම්බ වෙනවා. ඒක හරි එකෙන් 4 මාරක්ම අපරාධي පින්වතුනි. ඒ ඔක්කොම account එකට යනවා. නැත්තම් සමහරට කාට හරි දෙනවා ඇති වෙන්න පුළුවන්. එහෙම නැත්තම් පින්වතුනි එහෙම account එකේ තර කර ඉන්නවා. අවශ්‍ය ප්‍රමාණයට වඩා කනවා. අවශ්‍ය නැති දේවල් බලනවා. අවශ්‍ය නැති ගමන් යනවා. හොඳට බලන්න කල්පනා කරලා පින්. නැත්නම් සාමාන්‍ය සිව්පස අවශ්‍යතාවයක් සපුර ගන්න. ඕම පුංචි ගානක් ඇති.
නමුත් ඔබ දන්නවා පින්විතනි නමුත් ඔබට එහෙම ජීවිතයක් ගත කරන්න බෑ. ඒතකොට ඔබගේ ජීවිතයේ ඒ අස්සක් මුල්ලක් නැහැර ගත්තොත් මේ හැම තැනකම තියෙන පින්විතනි අනවශ්‍ය විදියට ඔබ කැප කරපු දේවල්. හිතන්න එපා දැන් මේ නෙගටිව්වක් කියන්නේ කියලා. නෙගටිව් කියන එකක් නෙමෙයි පින්විතනි. ඔබ ඕන්නම් බලන්න ඔබගේ ජීවිතයේදී. ඒතකොට ඔබට තේරෙයි අර මාන්නක්කාරය උදෙසා තමයි ඔක්කොම කරලා තියෙන්නේ. අදටත් එහෙමම තමයි පින්විතනි. ඔබ ඔය දාන කන්නඩි දෙකේ ඉඳලා ඔබ ඔය කොණ්ඩේ පීරන තැන ඉඳලා ඔබ ඔය අඳින පළඳින දේවල් වල ඉඳලා පින්විතනි මේ මාන්නක්කාරය උදෙසා කරපු ටික තමයි ඔය තියෙන්නේ. ඔය සමාජයේ ජීවත් වෙනකම් ඔබ ඩෝකෙන් ගැලවෙන්න බෑ. මොකද එක්කෝ මෙහෙම කාරණා දෙකයි තියෙන්නේ. එක්කෝ පින්විතනි ඔය සමාජයෙන් අයින් වෙලා අර මාන්නක්කාරකම කියන එක ඒක අනුමත කරන්නේ නැති සමාජයකට එන්න ඕනේ. එහෙම නැත්නම් ඔබ සමාජයේ ඉන්න ඕනේ පින්විතනි රහත් වෙලා. ඒ කියන්නේ ඔබට දැනෙන්න බෑ පින්විතනි මාන්නේ කියන එක. මොකද මාන්නේ කියන එක දැනුනොත් ඔබ ඔය මාන්නෙන් එළියට එන්න උත්සාහ කරනවා පින්විතනි. මාන්නේ කියන්නේ ලොකු පීඩාවක්. රාගදේශ වලින් රාගදේශ මොහ කියන කාරණාවෙන් පින්විතනි මොහ කාරණාව තමයි ගොඩාක්ම පීඩා දෙන්නේ වද දෙන්නේ. මේ මාන්නක්කාරකම ඉහට ගැහුවට පස්සේ පින්විතනි මේ මාන්නක්කාරකම නිසා අර තෙරක් නැති වෙනවා පින්විතනි. කෙරවලක් නැති වෙනවා. දැන් රාගයට කෙරවලක් තියෙනවා. රාගය කියන එක අපි කාමයේ කියන කොටස ගමු. ඒක තේරෙනවනේ හොඳට. දැන් කාමයට කෙලවරක් මොකක් හරි තියෙනවා පින්විතනි. ඒ කියන්නේ මේ වෙලාවේ මොන හරි බත් ටිකක් කන්න ඕන නම් ඒ බත් ටික හොඳටම කන්න ඕන නම් දැන් ඒක කෙලවරක් තියෙනවනේ. දැන් මොන හරි හොඳට හදාගත්තා ඒක කෑවා. හරි. දැන් ඒක කෙලවරක් තියෙනවා පින්විතනි. එහෙම කියලා පින්විතනි අර ලොකු බත් මුට්ටියක් අරගෙන ඒකට බත් දාලා ලොකු මුට්ටියක් හදලා ඒක මේ බලපන් මං කන කෑම කියලා කියන්න බෑනේ බත් වලට. කෑම වලට ඒක කියන්න බෑ. ඕන ටිකක් වටිනවා කියලා සම්මත කෑමක් හදා ගන්න පුළුවන්. නමුත් ලොකු කල්දේරමක් හදාගෙන පින්විතනි මේන් බලහන් මං කන කෑම කියලා දාන්න බෑ. මොකද හේතුව ඒ කල්දේරමේ තියෙන බත් ටික දාන්න තැනක් නෑනේ. බඩටනේ දාන්න ඕනේ. නේද? ඒකට දාන්න තියෙන බොහොම පොඩ්ඩයි. එහෙනම් ඊටු ටික හදුවා කියලා වැඩක් වෙන්නේ නෑ. නමුත් මාන්නක්කාරකමට කරන වැඩ ටික තියෙනවා නම් පින්විතනි අන්න ඒවට තෙරක් නෑ. ඔබට ඕනම් පුළුවන් ගයක් හදාගන්න පින්විතනි මහා මාලිගයක් වගේ. එහෙම පුළුවන්. දැන් මම හදන්න එපා කියලාද කියන්නේ? නෑ. අවශ්‍යතාව පරිදි හදන්න. මම මේවට පෙන්නන කාරණා විතරක් අවබෝධ කරගන්න. දෙයක් කරද්දි කල්පනාවෙන් කරන්න පින්විතනි මේ මොකක් උදෙසාද කරන්නේ කියලා. මොකද ඔය මාන්නක්කාරකමට දේවල් කරන්න ගියාට පස්සේ පින්විතනි තෙරක් නැතුව කරන්න වෙනවා. මේ තරක් පේන්නේ නෑ පින්විතනි. කරන්න වෙනවා. අර ලොකු වෙන්න. මොකද මුළු ලෝකෙම අයිතිවාසිකමට ගන්න පින්විතනි ඒ තරම් මානසික මට්ටමක් හැදිලා එනවා. ඔය මාන්නක්කාරකම කියන තැනදී. මොකද ඒක තනි කරම පින්විතනි හිත ඇතුලේ දුවන කාරණාවක්. මම මෙයාට වඩා ලොකුයිද කියන හැඟීම පින්විතනි. එතකොට ඔබට දැනුණා නම් එහෙම පින්විතනි තව කෙනෙක් ඉන්නවා ඔබට වඩා ඉහළින් මොකද වෙන්නේ? දැන් අර ඔබගේ සීමා ඔක්කොම පැන්න. තව පොඩ්ඩක් අඩියක් සීමාව ඉස්සරහට අරන් ගිහිල්ලා පින්විතනි දැන් ඒක පස්සේ දුවන්න වෙනවා. ඒක තමයි හැටි. දැන් ওই විදිහට පින්විතනි දැන් ජීවත් වෙන්න ගිහිල්ලා දැන් ඔබට සිද්ධ වුණ අන්තිමට අනිත් අය ලව්ව වැඩ කරගන්න. දැන් නිවන් දකින්න ගියාට පස්සේ පින්විතනි ඔන්න දැන් සිද්ධ වෙලා තියෙනවා. ඒකත් තව කෙනෙක් ලව්ව කරගන්න. එතන ඒ තව කෙනෙක් ලව්ව කරගන්න තියෙන එකේ ලොකුම එක තමයි බුදුහාඳුරු ලව්ව කරගන්න එක. ඒක නිසා පිරිසක් ඉන්නවා පින්විතනි ඒකට කල් දාන්න. ඒ වගේම පින්විතනි තව පිරිසක් ඉන්නවා රහතන් වහන්සේලා ලව්ව කරගන්න එකට. ඉතින් මේ බුද්ධ කාලෙම ආයි රහතන් වහන්සේලා බිහි වෙනකම් බලාගෙන තව පිරිසක් යනවා. ඒ වගේම පින්විතනි මේ අද්භවයේදී නිවන් දකින්න ඕන පිරිසක් තව ඉන්නවා. එයාට හිතනවා පින්විතනි ලේසිමකම මොනවද තව තියෙන්නේ කියලා හොයලා බලන්න. ඒක නිසා එයා මොකද කරන්නේ? විවිධාකාරයේ ක්‍රමවේද හොයා ගන්නවා. නමුත් මම ඔබට කියන්නේ පින්විතනි හොඳට මතක තියාගන්න මේක තනිකරම ඔබගේ අතේ තියෙන. අරක මේ බොහොම පුංචි කාරණාවක්. ලොකු පිනකට තමයි ඒක ඇදෙන්නේ පින්විතනි. නමුත් ඒක බොහොම පුංචි කාරණාවක්. තව කෙනෙක්ගෙන් හම්බ වෙන එක බොහොම පුංචි කාරණාවක් පින්විතනි. ඒක සැපිරෙන්න නම් ඔබ තුල තියෙන්න ඕනේ පින්විතනි 1000ක් කාරණා. අන්නේ 1000ක් කාරණා ඔබගේ අතින් වෙනවද කියලා බලන්න පින්විතනි. ඒකයි අපි ඔබට කිව්වේ පින්විතනි අර මාන්නක්කාරකමට එකතු කරපු ටික මෙච්චර කල් එකතු කරගෙන හෝ මොන හරි පෙන්නගෙන හිටියන්නේ. දැන් උත්සාහයක් දරලා බලන්න පින්විතනි. ඔබ වෙනුවෙන් ජීවත් වෙන්න. ඔබ වෙනුවෙන් ජීවත් වෙන්න උත්සාහ කරන්න. ඒ කියන්නේ පින්විතනි ඔබගේ ජීවිතේ ඔබ මේ ගත කරන විදිහ ගැන බලාගෙන පොඩ්ඩක් සිහියෙන් බුද්ධියෙන් යුක්තව ජීවත් වෙන්න උත්සාහ කරන්න.
අන්න එහෙම ජීවත් වෙද්දී තමයි පින්වතුනි ඔබට ඔබගේ ප්‍රශ්න පේන්න පටන් ගන්නේ. ඔය තියෙන අඩුපාඩුකම් පේන්න පටන් ගන්න.